My Recipe YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මං අදත් ඔයාලට රසම රස අලුත් අවුරුදු රස කැවිල්ලක් තමයි මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ. කවුරුත් කන්න කැමති ඒ වුණාට හදාගන්න ගොඩාක් අමාරුයි කියලා හිතන කළු දොදොල් හරිම ලේසියෙන් හදාගන්න විදිහ තමයි මං අද රෙසිපිය විදිහට ඔයාලට අරගෙන ආවේ. ගෙදරදීම පිරිසිදුවට රසයට කොහොමද කළු දොදොල් කිලෝ එකක් හදාගන්නේ කියලා මං අද ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මම මතක් කරන්නම්. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ වටිනා අදහස් යටින් කමෙන්ට් කරන්න කියලාත් මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම මේ දොදොල් එක හදාගන්න ගෙදර කොටපු හාල් පිටි තමයි ගත්තේ. හාල් ටික පැය 6ක් විතර පෙඟෙන්න තියලා කොටාගත්ත මේ තෙත හාල් පිටි ග්‍රෑම් 250ක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා උකු පොල් කිරි ලීටර 1ක්. මේකත් පොඩි පොල් ගෙඩි දෙකකින් තමයි මම මේ කිරි ටික හදාගත්තේ. තවත් මම කිරි මිලිලීටර් 200ක් ගන්නවා. මෙතන මම සීනි ග්‍රෑම් 350ක් අරන් තියෙනවා කැරමල් එකටත් එක්කම. ඊට අමතරව රටකජු ටිකක් බෙදලා චූටියට කපලා අරන් තියෙනවා. ලුණු කුඩු තේ හැඳි භාගයයි කරද මුංගු ඇට කිහිපයක් තලාගෙන අරන් තියෙනවා. මුලින්ම මම භාජනයේ ලිපේ තියලා මේ හාල් ටිකක් බෙද ගන්නවා. තෙත හාල් පිටි ටිකක් බෙද්දාම අපිට දොදොල් එක ටික දවසක් තියාගන්න පුළුවන්. අඩු ගින්දරේ හිමීට හාල් ටිකක් බෙද ගන්න. මේ වගේ ගානට බෙදුනහම මම මේක අයින් කරගන්නවා. ඊළඟට මම සීනි ග්‍රෑම් 50ක් භාජනයට දාලා මේක හොඳට කැරමල් කරගන්නවා. අපිට මේ කැරමල් එක ටිකක් තද පාටට හදා ගන්න ඕනි. ඒක නිසා ටික වෙලාවක් ලිපේ තියලා තියන්න වෙනවා. ටිකක් කළු පාට වගේ වෙනකම්ම මේක ලිපේ තියාගන්න. මේ වගේ පාට වෙනකොට මම මේකට නටන උණු වතුර කෝප්ප කාලක් විතර එකතු කරගන්නවා. සීනි ටික හොඳට දිය වෙනකන් මේක හැඳි ගන්න ඕනි. දැන් මම මේකට පොල් කිරි ලීටරේ එකතු කරගන්නවා. හොඳට කලවම් කරලා එකතු කරගන්න. ඔයාලට ඕනේ නම් මේකටම හාල් ටික කලවම් කරලා දිය කරලා එකතු කරගන්නත් පුළුවන්. දැන් මම ඉතුරු සීනි ටිකත් මේකටම දාගන්නවා. හාල් පිටි ටිකත් මේකටම එකතු කරගන්නවා. දැන් හාල් වල කැට නැති වෙනකම් මේක හොඳට දිය කරගන්න ඕනි. විනාඩි 2ක් 3ක් වගේ යනකොට හාල් ටික ඔක්කොම දිය වෙනවා හොඳට. හැබැයි මේ දොදොල් එක හැඳි ගන්න වෙලාවට මේක නවත්තලා කොහෙවත් යන්න නම් එපා. දොදොල් එක හැඳි ගාලා ඉවර වෙනකම්ම මේක ළඟට වෙලා ඉන්න වෙනවා. වෙන වැඩවලට නම් යන්න බෑ. දැන් මම මෙතන ලුණු තේ හැඳි භාගය එකතු කරගන්නවා. මේ ලිපේ තියලා විනාඩි 5ක් 6ක් විතර යනකොට මේ විදිහට හොඳ උකු ගතියට එනවා. නොනවත්වාම හැඳි ගන්න තමයි ඕනේ. මම ඉතුරු කරගත්ත අනිත් කිරි මිලිලීටර් 200 දැන් මේකට එකතු කරගන්නවා. මෙන්න මේ වගේ ප්‍රමාණයේදී ඒ කිරි ටික එකතු කරගන්න ඕනි. පොඩි පොල් ගෙඩි දෙකකින් ගත්ත කිරි තමයි මම මේකට ගත්තේ. ඔයාලට ඕනනම් එක ලොකු පොල් ගෙඩියක් ගන්න පුළුවන්. හැබැයි හොඳට පොල් මෝරලා තියෙන්න ඕනි. හොඳ උකුවට කිරි ටික ගත්තාම අපිට ටක් ගාලා දොදොල හදා ගන්න පුළුවන්. මේ ලිපේ තියලා විනාඩි 20ක් විතර යනකොට දැන් මම මේ වෙලාවේදී තලාගත්ත එනසාල් ඇට ටික එකතු කරගන්නවා. නොනවත්වාම හැඳි ගන්න ඕන.
අපිට මේ හැඳි ගාන වෙලාවට වටේ ඇලිලා තියෙන ඒවා ටික ප්ලාස්ටික් පිඟානක් අරගෙන එකට එකතු කරගන්න පුළුවන්. මේ බලන්න මෙන්න මේ විදිහට ප්ලාස්ටික් පිඟානක් ගත්තාම හොඳට මේ වටේ ඇලිලා තියෙන ඔක්කොම අපිට එක ගුලියකට වගේ ගන්න පුළුවන්. සැරින් සැරේට මේ විදිහට එකතු කරගෙන නැවත නැවත හැඳි ගන්න. මේ දැන් මගේ දොදොල් එක පැය භාගයකට පස්සේ මම මේ වෙලාවේදී පොඩියට කපාගත්ත රට කජු ටික එකතු කරනවා. ඔයාලට ඕනනම් කජු එකතු කරගන්න පුළුවන්. සමහරු මේකට සව්වට දාගන්නවා. ඒත් මං සව්වට දාලා නම් කන්න කැමති නැහැ. ඊට වැඩිය ගොඩාක් රසයි රට කජු දැම්මහම. මේ වෙලාවේදී නම් දැන් නොනවත්වාම හැඳි ගන්න ඕනි. වටේ තියෙන ඒවත් හොඳට එකතු කරගෙන එක දිගටම නොනවත්වා හැඳි ගන්න. දැන් නම් මේ මගේ විනාඩි 45කට පස්සේ තමයි දැන් නම් මම මේක හැඳි ගාලා ඉවරයි. මම දැන් මේක තැටියට අයින් කරගන්නවා. මගේ දොදොල් එකේ තෙල් ආවේ නැහැ. ඒ වුණාට තෙල් ගතිය හොඳට තියෙනවා. මොකද මම පොඩි පොල් දෙකක් නේ ගත්තේ. තෙල් මතුන්නේ නැහැ තෙල් අයින් කරන්න තරම්. ඒ වුණාට මේ දොදොල් එකේ තෙල් හොඳටම තියෙනවා. මම වෙනම තෙල් දැම්මෙත් නැහැ. දැන් අපි මේක තැටියට දාගෙන ටක් ගාලා තුනී කරගන්න ඕනි. මේ විදිහට හොඳට තුනී කරලා මම මේකට උඩිනුත් රට කජු ටිකක් ඉහා ගන්නවා. හොඳට තුනී කරගෙන මේක හොඳටම නිමෙනකන් අපි තියන්න ඕනි. මම මේ දොදොල් එක දැන් ටිකක් ඇල කරලා වගේ තියෙනවා. එතකොට තියෙන තෙල් ටික අපිට අයින් කරගන්න පුළුවන්. තව චූටි දෙයක් මම ඔයාලට කියලා දෙන්නම්. දොදොල් හදපු තාච්චිය සෝද ගන්න අපිට ගොඩාක් අමාරුයි. දවසක් විතර පෙඟෙන්න තියන්න ඕනි. ඉතින් අපි අර ගත්ත පොල් කුඩු වලින් පොල් කුඩු ටිකක් දාලා වතුර දාලා ලිපේ නිකන් තියලා තියන්න. විනාඩි 5ක් විතර යනකොට අපිට හොඳට සුද්ධ කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ දොදොල් එකේ ආපු තෙල් ටික. මෙච්චර තමයි මගේ තෙල් ආවේ. බොහොම චුට්ටයි තෙල් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මම මේක දැන් කෑලි වලට කපා ගන්නවා. මේ දොදොල් එක කිරලා බැලුවම හරියටම දොදොල් කිලෝ එකක් තිබුණා. පොල් ගෙඩි දෙකක් පොඩි පොල් ගෙඩි දෙකකින් තමයි මේ දොදොල් කිලෝ එක හදාගත්තේ. ඉතින් ඔයාලටත් කන්න ආස හිතෙන වෙලාවට මේ වගේ පොඩියට දොදොලක් හදලා බලන්න. අමාරු නෑ, හරිම ලේසි. හැඳි ගා ගන්නත් හරිම පහසුයි. ඉතින් ඔයාලට මේ වෙලාවේදී මම නැවතත් මතක් කරනවා, ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න.